එන්ජියෝග්‍රෑම් එකේ වැල් 3ක් බ්ලොක් වෙලා තිබුණා. ඇත්තටම ලොකුම කතාව තමයි බෙහෙත් මෙහෙ හොයාගෙන කරගන්න ඕනේ. ඒත් ඔක්කොම හදලා දෙන්නේ. දැනට මම මාස හැදිලා මාසෙන් වගේ මම මේ දිවිශක්තිය ආයතනයට ආවා. ක්‍රමයෙන් මට දැන් ඇත්තටම කිලෝමීටර් 4ක් 5ක් දිගටම මහන්සියක් නැතුව ඇවිදින්න හැකියාවක් තියෙනවා දැන් ඇත්තටම. මට ඇත්තටම ડોක්ටර්ස්ලා කියලා තිබ්බේ ඕපන් හાર્ට් සර්ජරි එකක් කරන්න ඕන කියලා වල්ලා. මම සුසන්ත ගුණරත්න මම ආවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ඉඳලා මට ඇත්තටම හાર્ට් ඇටැක් එකක් හැදිලා ස්පිතාලට ගියන් පස්සේ මට ඇත්තටම චෙක් කරලා බලනකොට එන්ජියෝග්‍රෑම් එකකුත් කරා. එන්ජියෝග්‍රෑම් එකේ වැල් 3ක් බ්ලොක් වෙලා තිබුණා. ඒක මගේ අඳුරන මල්ලි කෙනෙක් තමයි මට මේ දිව්‍යශක්ති ආයතනය ගැන මට මේවා කරලා මල්ලිත් එක්ක තමයි මම ආවේ මේ බෙහෙත් ගන්න ඩොක්ටර් හම්බෙන්න මහේස් ඩොක්ටර් මහත්තයා මේ එතකොට ඇත්තටම මල්ලා කිව්වා මේක මට ඇත්තටම ડોක්ටර්ස්ලා කියලා තිබ්බේ ඕපන් හાર્ට් සර්ජරි එකක් කරන්න ඕන කියලා වල්ලා. ඉතින් මම ඒක කරන්නේ නැතුව මම මේ දිව්‍යශක්ති ආයතනයට ආවා. එතනින් ඩොක්ටර් කිව්වා මට මේ ඕපන් හાર્ට් එකක් කරන්න ඕනේ මේක අපි බෙහෙත් බිල්ල හොඳ කරගමු කියලා කිව්වා. දැනට මම මාස හැදිලා මාසෙන් වගේ මම මේ දිවිශක්තිය ආයතනයට ආවා. මට ඇත්තටම පොඩි දුරක් තමයි ඇවිද ගන්න පුළුවන්කම තිබ්බේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් බෙහෙත් බීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් මට දැන් ඇත්තටම කිලෝමීටර් 4ක් 5ක් දිගටම මහන්සියක් නැතුව ඇවිදින්න හැකියාවක් තියෙනවා දැන් ඇත්තටම. ඇත්තටම ලොකුම කතාව තමයි බෙහෙත් මෙහෙ හොයාගෙන කරගන්න ඕනේ. ඒත් ඔක්කොම හදලා දෙන්නේ. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වට්ටෝරුව අනුව බෙහෙත් ටික මේ බෝතල් වලට දාලා හොඳ ක්‍රමානුකූලව හැමදේම දාලා තියෙනවා. අපිට තියෙන්නේ හදාගෙන බොන්න විතරයි. ඒකින්ද කිසි අපහසුතාවයක් නැහැ මේ බෙහෙත් බොන එකත්. මහේස් ડોක්ටර් ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. එතුමා ඇත්තට මේ කරන කාර්යය මහා දෙවි කෙනෙක් වගේ මේ කරන කාර්යය මහා ලොකු විශාල මේ අපේ රටේ මිනිස්සුන්ට වගේම පිටරට මිනිස්සුන්ටත් ඇත්තට මේ කරන කාර්යය. ඇත්තටම මේ රෝගවලින් පෙළෙන අයට ඇත්ත විශේෂයෙන්ම හෘදයාබාධ තත්ත්වයෙන් පෙළෙන අයට ඒ වන්න මම ඇත්තටම හැමෝටම කියනවා ඇවිල්ලා බලන්න කතා කරලා බලන්න මේ දිව්‍යශක්ති ආයතනයට එන්න ඇවිල්ලා ડોක්ටර්ව හම්බෙලා ඉවරලා මේ ඒ කියන පිළිවෙලටම මේ දේවල් ඒ රෝගී තත්ත්වය ඇතුණාම ඒ රෝග නිවාරණය කරගන්න මේ දේවල් හරියටම කරගෙන මේ ඇත්තටම මේ සියලු දෙනාගේම ඉල්ලනවා මේ මට මේ හොඳ වුණා වගේම ඔයගොල්ලන්ටත් ඇවිල්ලා මෙතන මේ දිව්‍යශක්ති ආයතනයෙන් බෙහෙත් අරගෙන ඒ රෝග සුවපත් කරගන්න කියලා කියනවා.